ආයුබෝවන් ඉතින් අද අපි එකතු වෙලා ඉන්නේ නවකතාවක් ආශ්‍රයෙන් සමාජීය සාහිත්‍ය ප්‍රවේශය මත පිහිටල විද්වත් සාකච්ඡාවක් කතිකාතාවක් ගොඩනගා ගන්න. ඉතින් අපි බලමු කොහොමද ඉස්සරහට කතාව ගෙතෙන්න කියලා. නවකතාව වනාහි විවිධ දිශානතීන් ඔස්සේ යාපවෙමින් මානව ජීවිතය විවරණය කරන්නා වූ ගද්‍යමය ආඛ්‍යානයකි. මේක හරිම ප්‍රසිද්ධ නිර්වචනයක්. මේ නිර්වචනය මත පිහිටා තමයි අපි නවකතාව පිළිබඳව සාකච්ඡා කරන්න යන්නේ. ගද්‍යමය ආඛ්‍යානයක් වුණ නවකතාව විවිධ දිශානතීන් කියන්නේ විවිධ පැතිකඩයන් හරහා මිනිස්සුන්ගේ ජනතාවගේ ජීවිතය විවරණය කරනවා. ඒක ඇත්තටමත් එහෙමනේ. මිනිස්සුන්ගේ ජීවිතය විවරණය කරන්න, මිනිස්සුන්ගේ විවිධ දිශානතීන් පිළිබඳව සාකච්ඡා කරන්න තියෙන හොඳම මාධ්‍යයක් විදියට අත්දැකීම් එකතු කරගත්ත අත්දැකීම් බෙදා දෙන්න හොඳම මාධ්‍යයක් විදියට අපිට මේ නවකතාව ගන්න පුළුවන්. ඉතින් මේකට අද දවසේදී පාවිච්චි කරන්නේ එහෙම නැත්නම් යොදාගන්නේ මෙන්න මේ උණුසුම් නවකතාව. මොකක්ද කියනව නම් ඒ තවම උණුසුම් කියන නවකතාව. මේ නවකතාව මානෙල් කරුණාතිලක කියන ප්‍රසිද්ධ ලේඛිකාව විසින් තමයි රචනා කරන්නේ. විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය හරහා මේ නවකතාව දුරට වඩම්මනවා. ඉතින් සෙල්බී පේන් වගේ චරිත මේ නවකතාවට පනපෝනවා. ඉන්දියාව කියලා කියන්නේ ඇත්තටම අපි කවුරු දන්න ප්‍රදේශයක්නේ. ඉතින් මේ ප්‍රදේශය ඉතාමත් විශාල භූමි භාගයක පිහිටා තියෙනවා කියලා අපි කවුරුත් දන්න කාරණාවක්. ඉතින් ඉන්දියාවේ ඉතාමත්ම පොහොසත් ප්‍රදේශ වගේම ඉතාමත් දුෂ්කර ප්‍රදේශ ගණනාවක් තියෙනවා කියන කාරණාව ඔබ මම ඇතුළු සියලු දෙනාම හොඳින් දන්න කතාවක්. ඉතින් මේ දුක්ඛිත ජීවිත ගෙවන මිනිස්සුන්ට ඒ දුක්ඛිත ජීවිතවලින් මිදිලා වෙනත් ජීවිතයකට යෑමේ කියන නව බලාපොරොත්තු ඇතුව මේ නවකතාව ඇතුලේ මිනිස්සු ශ්‍රී ලංකාව කියන සුන්දර ප්‍රදේශයට නැත්නම් සුන්දර රටට යන්න පටන් ගන්න. මේ සුන්දර රටට ඒ ඉන්දියානු මිනිස්සු මේ පොත ඇතුලේ ඉන්න මිනිස්සු යන්න පිටත් වෙන්නේ ජීවිතය පිළිබඳව දහසකුත් බලාපොරොත්තු තියාගෙන. ඉන්දියාව වගේ දුප්පත් නමුත් උසත් පැති වගේ දුප්පත් පැතිවලින් යුක්ත රටේ විඳපු දුක නිමා කරන්න බලාපොරොත්තු වෙච්ච මේ මිනිස්සු මේ කතාවට අනුව ශ්‍රී ලංකාවේ මන්නාරම වැනි ප්‍රදේශයට ඇවිත් රටේ විවිධ ප්‍රදේශයන් වලට බෙදිලා යනවා. හැබැයි ඔවුන්ගේ ජීවිතයේ ගැටලුකාරී තත්ත්වය මුලින්ම පටන් ගන්නේ මේ මිනිස්සුන්ව ලංකාවට අරගෙන ආවයින් පස්සේ නැව්ගත කරලා එතන ඉඳන් පබා මෙයාලට රටවටයට යන්න වෙන්නේ. ඒ කියන්නේ සතපුම් ගණනාවක් දුර යන්න වෙන්නේ පයින්. ඉතින් මේ කතාවේ ඉන්න චරිත ඒ විදියට පයින් තමන්ගේ නව වාසස්ථානවලට යනවා. එහෙම ගියපු මිනිස්සු බලාපොරොත්තු ගණනාවක් හිතේ තියාගෙන තමන්ගේ නව වාසස්ථානවල ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ දෙවියාය වගේ ප්‍රදේශවල තමන්ගේ වාසස්ථාන කරගෙන එදිනදා කටයුතු කරගෙන යනවා. වෙන මොනවත් නෙවෙයි. පේනෙලීම කියන ප්‍රධාන කාර්ය කරගෙන යනවා. ඔය අතරෙදි තමයි ඒගොල්ලොන්ගේ ජීවිතයේ ඇත්ත ස්වභාවය මතුවෙන්න පටන් ගන්නේ. මේ කතාවට ඇතුළට ශ්‍රී ලංකාවේ තේබතු පරිපාලනය කරපු කංකානම් කියන චරිතය මතුවෙන්න ගන්නවා. කතාවේ දක්වන විදියට ඔවුන් සුදු පැහැති යදුම් ඇඳපු කෝටුවක් අතේ අරගනිපු මිනිස්සු. මට මේ කතාවේ ඇතුළට යද්දී මතක් වුණේ අර තේ කූඩේ පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින් නුඹ දැක්කේ ටික කලකට පස්සේ දෙච්චෙවි කියලා සිංහල සාහිත්‍යයේ තියෙන ප්‍රධාන ගීතයක්. මොවුන් එහෙට මෙහෙට වෙමින් ඒ තේ වතු වල ඉඳපු ගෑනු අයවට භාවිතා කරමින්
කරමින් ඉතාමත් සැපවත් ජීවිතයක් තේවතු හිමියන් සමග එකතු වෙලා ගත කරනවා. මේ ගත කරන ජීවිතයෙන් හාත්පසින්ම වෙනස් වෙච්ච දුක්ඛිත ඛේදාන්විත ජීවිතයක් තමයි පොත ඇතුළේදී මේ තේවතු වල වැඩ කරන ජනතාව ඉන්දියාවේදී ගෙවපු ඒ ජීවිතයට මහා සමාන දුක්ඛිත ඛේදාන්විත ජීවිතයක් තමයි ඒ ජීවිතයෙන් මෙදෙන්න කියලා හිතාගෙන ලංකාවට ආපු මේ මිනිස්සුන්ට ලැබුණේ. ඔවුන් බලාපොරොත්තු වුණ නිසි වැටුපක් හෝ නිසි වාසස්ථානයක් හෝ ඔවුනට ලැබුණේ නැහැ. ඔවුන්ට ලැබුණේ වෙනදා ගත කරපු ජීවිතයම හෝ ඊටත් වඩා අන්ත ජීවිතයක්. ඉන්දියාවේ මෙන්ම ලංකාවේදීද මේ වතු දෙමළ කම්කරුවන් ලෙස හඳුන්වපු අයට මේ පොත ඇතුළේදීම තේ තවම උණුසුම් ග්‍රන්ථයේදීම ලේඛිකාව මනාවට දක්වනවා ණයට හසු කරගන්නා ආකාරය. ඔවුන්ට ණය ලබා දීලා ණය උගුලකට හසු කරගනිමින් ඔවුන්ගේ ශ්‍රමය ඉතාමත් දරුණු ලෙස සූරා කෑමට මේ තේවතු හිමියන් ගත කරන ආකාරය හැසිරෙන ආකාරය දක්වනවා. මීට අමතරව ප්‍රධාන වශයෙන්ම අපිට දැක ගන්නට ලැබි වෙන්නේ ශ්‍රම සූරා කෑමට අමතරව ලිංගික සූරා කෑම. කාන්තාවන්ට ඍජුවම සිදුවන මේ ලිංගික සූරා කෑම පිළිබඳව පොත ඇතුළේ ලේඛිකාව දක්වනවා. මෙතනින් කිහිප දෙනෙකු පමණක් මේ දුක්ඛිත ජීවිතයෙන් මිදීම අරමුණු කරගෙන ඒකට එකම මාර්ගය අධ්‍යාපනය ලෙස තෝරාගෙන අධ්‍යාපන කටයුතු කරනවා. අධ්‍යාපනයේ ඉහළට යන්න ඔවුන් උත්සාහ කරන්නේ මෙන්න මේ කියන දුක්ඛිත ජීවිතයේ ශ්‍රම සූරා කෑම ලිංගික සූරා කෑමෙන් මිදෙන්න බලාගෙන. නමුත් අධ්‍යාපනය ලැබුවා කියලා එළියට යන ඉඩ ලැබුණේ නැහැ මුතුන් මිත්තන් ගැන බලන්න. රාමුවෙන් පිට පැනපු උදවිය රාමුවෙන් පිට තමන්ගේ ලෝකයක් ගැන සිතමින් ජීවත් වුණා. හැමදාමත් වගේ මේ පොතේ හොඳින් දක්වනවා දුක් විඳපු අසරණ තේවතු වල වැඩ කරපු ජනතාව එදා සිට අද වෙනකම් අවුරුදු 200ක කාලයක් පුරාවට වෙනදා මෙන්ම ඒ කටයුතු කරගෙනම පැවතියා. අධ්‍යාපනයෙන් මේ රාමුවෙන් පිටට පැනපු අය රාමුවෙන් පිටත මධ්‍යම පාන්තික ජීවිතය ගත කරා මිසක ඔවුන් හිටපු තැන දෙස හැරී බැලීමක් හෝ ඒ පරම්පරාව ඒ වලින් ගොඩ ගැනීමට කිසිම දායකත්වයක් ලබා දුන්නේ නැහැ. මෙන්න මේ විදියට තමයි අපි දන්නා කතාවක් නොදන්නා ආකාරයට ලේඛිකාව සාර්ථක අවසානයක් දෙන්නේ.